අයිබෝන් හැමෝටම සුබ දවසක්. ඉතින් මේ මගේ අලුත්ම වීඩියෝ සීරීස් එක. ඉතින් මේකෙදි මම ප්‍රධාන වශයෙන්ම කතා කරන්න යන්නේ ඔයා මාත් එක්ක කමෙන්ට්ස් කරලා ඔයාගේ ප්‍රශ්න දානවා මගේ වීඩියෝස් වලට කමෙන්ට් එකක් විදියට. ඒතකොට මේ කමෙන්ට්ස් මම කියවලා කමෙන්ට්ස් වලට රිප්ලයි එකක් දානවා මේක සාමාන්‍යයෙන් කරන විදිය. නමුත් මේකෙදි මම අලුත් ක්‍රමයක් හිතුවා මේකට ගොඩක් ඉෆෙක්ටිව් ක්‍රමයක්. ඉතින් ඒක තමයි මෙන්න මේ විදියට මම ඔයා දාපු කමෙන්ට්ස් ගොඩක් අරගෙන සමරයිස් කරලා අරගෙන මේ කමෙන්ට්ස් වලට රිප්ලයි කරන්න තමයි යන්නේ. එතකොට මේකෙදි වීඩියෝ එකක් විදියට. ඉතින් මෙතෙන්දි මම ප්‍රධාන වශයෙන්ම තෝරගත්තේ මම පහුගිය දවස්වල PayPal සම්බන්ධව කරපු වීඩියෝ එක. ඒකදී මේ 15 වෙනි අප්ඩේට් එකක් ආවා මෙන්න මේ අවුරුද්දේ. ඒතර ලංකාවට PayPal සපෝට් කරන මේ වෙද්දි ඒ සම්බන්ධව ඔයා කමෙන්ට් කරපු කමෙන්ට්ස් ටිකක් අරගෙන මේ කමෙන්ට්ස් වලට රිප්ලයි කරනවට අමතරව බෝනස් ටිප් එකක් තියෙනවා. ඒක තමයි මේ විදිහට PayPal හරහා මුදල් උපයන්න ක්‍රම තියෙන සයිට්ස් කිහිපයක්. ඒ වගේම තමයි ඔයා කොමන්ලි මගෙන් අහපු ප්‍රශ්න වෙන accounts limit වෙන එක, ඒ වගේම foreign accounts වලට මොකද වෙන්නේ, PayPal ලංකාවට වැඩ කරන්නේ මොන බැංක්ස් වලද, මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩකට මම ඔයත් එක්ක කතා කරන්න යනවා. මෙතෙන්දි මම ප්‍රශ්න 10ක් තෝරගත්තා. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහිල්ලා මෙන්න මේ ප්‍රශ්න 10 මොනවද, ඒ වගේම තමයි බෝනස් ටිප් එක මම අනිවාර්යයෙන්ම අවසානට ඔයාලට අරගෙන. ඒක නිසා වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව ඉදිරියටත් රැඳෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරගෙන යන්න. ඒක මටත් මගේ channel එකට කරන ලොකු උදව්වක්. එහෙමනම් ඉක්මනටම යමු අද වීඩියෝ එකට. හරි, අපි බලමු පළවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. පළවෙනි ප්‍රශ්නේ තමයි PayPal account එකක් personalද businessද හදන්න ඕනේ. මේක තමයි වැඩිපුරම අහන ප්‍රශ්නය. ඉතින් මෙතෙන්දී ඔයා freelancer කෙනෙක් නම්, උදාහරණයක් විදිහට ඔයා Upwork, Fiverr, freelancer මෙන්න මේ වගේ websites වල වැඩ කරන කෙනෙක් නම්, එහෙම නැත්නම් remote worker කෙනෙක් නම් සරලව කිව්වොත් gig works කරනවා නම් ඔයාට suitable මේ account එක තමයි. මොකද ඔයාට payments ලබා ගන්න තියෙනවා, client ලාත් එක්ක වැඩ කරන්න තියෙනවා. ඒකට අපි දන්නවා ගොඩක්ම clientsලා ඉල්ලන account එක තමයි මේ PayPal එක. ඒතකොට මෙන්න මේ PayPal account වලින් ඔයාට ගැලපෙන්නේ business account එක. ඒතකොට personal account එක ගැලපෙන්නේ කාටද? personal account එක ගැලපෙන්නේ ඔයා online shopping කරනවා නම් මෙන්න මේ වගේ ඔයාට payments ලබා ගන්න අවශ්‍යතාවය නැහැ. මොකද PayPal එක හරහා ඔයගොල්ලන්ට මොන හරි තියෙන සර්විස් එකකට pay කරන්න මෙන්න මේ වගේ දේවල් වලට ඔයාට PayPal එකක් අවශ්‍ය නම් අන්න ඔයාට ගැලපෙන්නේ personal account එක. හරි. දෙවෙනි ප්‍රශ්නේ විදියට ගොඩක් අය අහලා තියෙන්නේ මේ PayPal account එක verify කරන්නේ කොහොමද කියලා. PayPal account එක verify කරන්නේ අපි account එක create කරද්දිම මේ PayPal account එක අපිට verify කරන්න අවස්ථාව හම්බ වෙනවා. ඒ කියන්නේ අපේ email verification එක මෙතෙන්දි කරන්න සිද්ධ වෙනවා. එතකොට තමයි අපේ account එක activate වෙන්නේ. ඊළඟට අපිට පුළුවන් මෙතෙන්දි phone number එක verify කරගන්න. මොකද ඒකෙන් අපිට security එක එහෙම නැත්නම් අපි කියන extra security එකක් add කරන්න අපිට phone number එක verify කරන්න පුළුවන්. ඊට අමතරව ගොඩක් වෙලාවට මේ account limitation වලදී ඒ වගේම තමයි මොන හරි suspicious activity එකක් මේ account එකේ සිද්ධ වෙනවා නම් ID verification මෙන්න මේ වගේ දේවල් ඉල්ලනවා. ඊටත් අමතරව තවත් verifications ගොඩක් තියෙනවා. මොන හරි limitation එකක් ආවොත් මෙන්න මේ වගේ දේවල් වලදී එතෙන්දි අපෙන් ඉල්ලනවා මොන හරි මේකෙදි අපිට ආපු ඉන්වොයිස් වල ඒ වගේම තමයි payments ලැබිච්ච මෙන්න මේ වගේ ගොඩාක් දේවල් වල verifications තියෙනවා. ඉතින් ඒකේ step වලට අනුව මේ account වල verification වෙනස් වෙනවා. ඊළඟට අහලා තිබු ප්‍රශ්නය තමයි මේ ඇයි Gmail එක add කරගන්න බැරි කියලා. Gmail එක නෙවෙයි, මේක ගොඩක් වෙලාවට Gmail තමයි හැමෝම වගේ පාවිච්චි කරන්නේ. ඊට අමතරව මේක අපි commonly ගත්තොත් ඇයි email එක add කරන්න බැරි කියලා අහන්න තමයි මෙතෙන් තියෙන්නේ. ඒතර මේ email එක add කරන්න බැරි වෙන හේතුව තමයි මේක temporary issue එකක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා කලින් ඒ ඊමේල් එකට PayPal එකක් හදලා තිබ්බොත් මේ ඊමේල් එක අලුත් PayPal එකක් ක්‍රියේට් කරන්න පාවිච්චි කරන්න බෑ. මේක තමයි මෙතෙන්දි තියෙන ප්‍රධානම ප්‍රශ්නය. හරි, හතරවෙනි ප්‍රශ්නය අහලා තියෙනවා PayPal account එකක් limit වුණොත් මොකද වෙන්නේ? ඉතින් PayPal එකක් limit වුණා කියලා කියන්නේ මේ account එක ඉවරයි කියන එක නෙවෙයි. මෙතෙන්දි ලිමිට් වෙන ක්‍රම කිහිපයක් තියෙනවා. එතකොට ඒකෙදි දැන් අපි account එක ලිමිට් වුණාට මේකේ access නැති වෙන්නේ නැහැ. ඒ වගේ දේවල් තියෙනවා. එතකොට අපි මේකේ resolution center එකක් තියෙනවා PayPal එකේ. මේ resolution center එකෙන් අහන්න පුළුවන් අපිට ඇයි PayPal එක ලිමිට් උනේ කියලා. ඊට අමතරව ඔයාට notification එකක් එනවා මෙන්න මේ නිසා අපි මේ account එක ලිමිට් කරා. අපි මේ account එක ලිමිට් කරපු එක නැවත වතාවක් ඔයාට මේක ප්‍රශ්නේ විසඳලා දෙන්න නම්, මේක රිසෝල්ව් කරන්න නම් මෙන්න මේ වෙරිෆිකේෂන් ටික කරන්න ඕනේ කියලා. ඉතින් එතෙන්දී ID වෙරිෆිකේෂන් වෙන්න පුළුවන්, ඉන්වොයිස් වෙන්න පුළුවන්, ඔයාට ඉන්කම් ලැබෙන සෝසස් වෙන්න පුළුවන්, නැත්නම් ක්‍රෙඩිට් කාඩ් එකේ ස්ටේට්මන්ට් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් අපෙන් ඉල්ලන්න පුළුවන්. මේක account එකෙන් account එකට වෙනස් වෙනවා. ඔයා කරපු activity එකෙන් activity එකට වෙනස් වෙනවා.
ඉතින් ඒකත් එක තමයි මෙන්න මේක ඩිපෙන්ඩ් වෙන්නේ. ඉතින් ID address මෙන්න මේ වගේ ගොඩක් දේවල් වෙරිෆයි කරන්න සිද්ධ වෙන අවස්ථා ඇවිල්ලා තියෙනවා. තව ටිකකින් මම PayPal account එකක් තියෙන කෙනෙක්ට legally income එකක් ගන්න පුළුවන් websites කිහිපයක් ගැන කතා කරනවා. ඒක නිසා වීඩියෝ එක skip කරන්න එපා. අවසාන වෙනකම් බලන්න කියලාත් ඔයාලට මතක් කරනවා. පස්වෙනි ප්‍රශ්නේ කලින් වෙන රටක PayPal එකක් හැදුවා නම් දැන් ශ්‍රී ලංකාව වලට change කරන්න පුළුවන්ද? මේක කමෙන්ට් සෙක්ෂන් එකේ නිතරම වගේ මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි. සාමාන්‍යයෙන් account එකේ country එකක් අපිට change කරන්න බෑ. මේක PayPal එකේ තියෙන එක නීතියක්. ඉතින් ඒක නිසා කරන්න වෙන්නේ ඔයා fake information වලින් account එකක් create කරා නම් වෙනත් රටක මේ account එක දැනටත් ඔයාට access තියෙනවා නම් මේක close කරලා ඔයාට පුළුවන් අලුතෙන් account එකක් create කරන්න ඒ email එකටම. එතෙන්දි මතක ඇතුව ඔයාගේ cards ටික remove කරන්න account එක close කරන්න කලින්. ඊට පස්සේ ඔයාගේ payments මොන හරි තියෙනවා නම් ඒ දේවලුත් ඔක්කොම අයින් කරගෙන account එක close කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ account එක අලුතෙන්ම create කරගන්න. ඉතින් ඒක තමයි තියෙන එකම solution එක. country එක change කරන්න account එකේ අපිට හැකියාවක් නැහැ. ඊළඟට අහපු ප්‍රශ්නේ තමයි ඇයි bank account එක link කරන්න ගියාට පස්සේ මේක disappear වෙලා යන්නේ කියලා. ඉතින් ඒක තාමත් ඕගොල්ලෝ දන්නවා ලංකාවේ bank accounts 3යි අපිට add කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඉතින් ඒකත් මේ වෙද්දි commercial සම්පත් add කරන්න පුළුවන්. BUC එක තාම update වෙලා නැහැ. ඔයාගේ banking application එකටම PayPal account එක add කරන්න option එකක් තමයි දැනට දීලා තියෙන්නේ. එතකොට මේක නිසා අපිට දැනට bank account එක PayPal එකට add කරන එක පෙන්වන්නේ නැහැ. නමුත් ඉදිරියේදී අපිට මේක update වෙනවා. ඒකත් එක්ක ඔයාට bank account එක add කරන්න පුළුවන්. එතකොට අනිත් banks තියෙන අයට මේ වෙද්දි නැහැ වාර්තාවක් තොරතුරක්. එතකොට මේ බැංකු තුන අපිට අනිවාර්යයෙන්ම මේකට add කරන්න පුළුවන්. මේ බැංක වල cards add කරගන්නත් පුළුවන්. එතකොට ඕගොල්ලොන්ට ඔයාගේ තියෙන banking application එක තියෙන මේ banking application එකේ හරහාම මේ PayPal එකේ withdraw කරන්න, ඒ වගේම තමයි balance බලා ගන්න, මේ හැම දෙයක්ම කරගන්න පුළුවන්. ඉතින් ඒක තමයි මෙන්න මේ ප්‍රශ්නෙට දෙන්න තියෙන උත්තරේ. ඊළඟට question number 7 PayPal වලින් සල්ලි withdraw කරන්නේ කොහොමද? මේක තමයි ගොඩක් අය වීඩියෝ එකකුත් ඉල්ලලා තිබ්බා මේකට කොහොමද money withdraw කරන්නේ කියලා. ඉතින් මේකට මම වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඒක ඔයාලට මෙන්න මෙතනින් බලන්න පුළුවන්. ඊට අමතරව මම කියන්නම් දැන් මේක සාමාන්‍යයෙන් withdraw process එක country එකෙන් country එකට වෙනස් වෙනවා. දැනට ලංකාවට තියෙන process එක වෙනයි. දැන් Philippines account තියෙන අයට තියෙන process එක වෙනයි. මේ වගේ මේක වෙනස් වෙනවා. ඉතින් මේකට අපි වෙනම detail වීඩියෝ එකක් කරමු කොහොමද withdrawal එකක් කරන්න කියලා. ලංකාවේ bank හරහා දැන් මේ වෙද්දි PayPal account එක add කරන්න පුළුවන්. මේ හරහා withdrawal එකක් කරන්නේ කොහොමද කියලා මම අනිවාර්යයෙන්ම ඔයාලට වීඩියෝ එකක් අරගෙන එනවා. ඒක නිසා මතක ඇතුව channel එක subscribe කරගෙන යන්න. PayPal එක safeද? ආරක්ෂිතද කියලා අහලා තිබ්බා. ඉතින් මේක PayPal එක කියලා කියන්නේ ලෝකේ රටවල් බොහෝ ප්‍රමාණයක මිලියන ගාණක් පාවිච්චි කරන ලෝකේ තියෙන ආරක්ෂිතම account එකක්. එහෙම නැත්නම් අපි කියනවා මේක ලංකාව විතරක් නෙවෙයි ලෝකෙ ගොඩාක් අය පාවිච්චි කරන account එකක්. හැබැයි මේ මොන දෙයකවත් ආරක්ෂාව නැති වෙන්න හේතුව තමයි මේක පාවිච්චි කරන user ගේ තියෙන වැරදි ක්‍රම. ඉතින් අපි fake emails වලට scam emails, scam SMS මෙන්න මේ සම්බන්ධව මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකත් ඔයාලට මෙතනින් බලන්න පුළුවන්. මේ වගේ දේවල් හරහා PayPal එකට අපි හිතනවා minus balance එකක් ඇවිල්ලා මේක ඔයාගේ card එකෙන් කැපිලා යන තියෙන chances වැඩි. ඒ වගේම තමයි ඔයාලා games play කරලා මෙන්න මේ වගේ දේවල් කරලා මේකේ සල්ලි ගන්නවා කියලා මේකට ආව minus balance එකක් විදිහට PayPal එකට request එකක් එනවා. ඒතකොට ඔයාගේ card එක මේකේ primary payment method එක විදිහට add කරලා තිබ්බොත් මේක හරහා මුදල් කැපිලා යන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්න වෙච්ච අය මම මේකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි මම වෙනමම සම්පූර්ණම PayPal එක හරහා රුපියල් ලක්ෂ 10ක් විතර කෙනෙක් නැති කරගත්ත වීඩියෝ එකක් වෙනම දාලා තියෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න තියෙනවා PayPal එකේ. ඉතින් ඒක තියෙන්නේ මේ PayPal එකේ වැරද්දක් නෙමෙයි. මේක පාවිච්චි කරන user ගේ තියෙන නොදැනුවත්කම සහ මේ වගේ දේවල් ගැන අවබෝධයක් නැතිකම නිසා තමයි ඇත්තටම මේ වගේ මේ PayPal එක safe නැහැ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා කවුරු හරි කෙනෙක් ඔයාගෙන් login information ඉල්ලනවා නම්, password ඉල්ලනවා නම්, one time password ඉල්ලනවා නම් මේ දේවල් කිසිම කෙනෙක්ට දෙන්න එපා. ඉතින් මේක තමයි මේකෙදි මට කියන්න තියෙන්නේ. ප්‍රශ්නක 9 PayPal fees කොච්චරද? ඒ කියන්නේ PayPal එකේ කොච්චර fees අය කරනවද withdrawal එකක් කරද්දී. ඒ වගේම තමයි අපිට මොන හරි මේකෙදි මුදල් ලැබෙද්දි මේකත් අපි country එක සහ currency එක අනුව මේක වෙනස් වෙනවා. එතකොට දැන් Philippine account එකක 100%ක charge එකක් ගන්නවා අපි මේකේ withdrawal එකක් කරනවා නම්. එතකොට instant withdrawal එකටත් standard withdrawal එකටත් මෙන්න මේ වගේම charge කරනවා. මේ දේවල් අපිට වෙනම බලා ගන්න පුළුවන් link එකක් මම ඔයගොල්ලන්ට description එකේ add කරලා තියෙනවා. හරි.
ඊළඟට 10 වෙනි ප්‍රශ්නේ සහ අවසාන ප්‍රශ්නය ඊට අමතරව තව බෝනස් පොයින්ට් එකක් තියෙනවා මම ඒක අවසානයේටම කියන්නම්. PayPal account එකක් close වුණොත් එහෙම නැත්නම් limit වුණොත් එහෙම නැත්නම් suspend වුණොත් account එකක් නැවත හදන්න පුළුවන්ද? මේක ප්‍රධාන වශයෙන්ම මේ ඇයි මෙහෙම උනේ එහෙම නැත්නම් අපි කියනවා මෙන්න මේක රීසන් එක මත තමයි මේක තීරණය කරන්න පුළුවන් වෙන්නේ. මේක සස්පෙන්ඩ් උනේ ඔයා මල්ටිපල් account create කරලා PayPal එක වැරදි දේවල් වලට භාවිතා කරලා මේ වගේ දෙයකදී නම් ඔයාට නැවත වතාවක් කොහොමවත් මේ account එකක් create කරන්න බෑ. ඒ වගේම තමයි temporary මේක අපි කියන limit වුණොත් මේකට solutions තියෙනවා. ඒ කියන්නේ මේකට අපිට ID verification කරලා address verification කරලා ඉල්ලන details ටික provide කරාට පස්සේ මේකෙදි අපිට මේ account එක නැවත වතාවක් ගන්න පුළුවන්. හැබැයි permanently limit එකක්. එහෙම නැත්නම් suspend වෙච්ච account එකක් නැවත වතාවක් ගන්න බෑ. මෙන්න මේ විදිහට permanent limit වෙච්ච account එකක මුදල් නම් අපිට නැවත වතාවක් ගන්න පුළුවන්. නමුත් account එකක් නම් ආයෙත් ගන්න බෑ. ඉතින් ඒක තමයි මේකෙදි තියෙන දේ. ඒ වගේම තමයි ඕගොල්ලොන්ට නැවත වතාවක් account එක create කරද්දිත් මෙන්න මේ permanently limit වෙච්ච account එකේ ගැටලුව නැවත ඔයාට බලපානවා. ඉතින් ඒක තමයි මේකෙදි මට කියන්න තියෙන මෙන්න මේ question එකට. PayPal එකට legally සල්ලි ගන්න පුළුවන් හොඳම website එක. දැන් bonus tip එක. ඉතින් bonus section එකක් මම කිව්වා තියෙනවා කියලා මේකෙදි. ඉතින් අපි බලමු මොනවද PayPal එකට legally මුදල් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් income එකක් අපිට ගන්න පුළුවන් මාසපතා මොනවද තියෙන sites කියලා. ප්‍රධාන වශයෙන්ම Fiverr. ඉතින් Fiverr එක හරහා ඔයගොල්ලන්ට පුළුවන් video editing, ඒ වගේම thumbnail design, logo design මෙන්න මේ වගේ ගොඩාක් services ඔයගොල්ලන්ට offer කරන්න පුළුවන් මෙන්න මේ Fiverr කියන platform එක හරහා. ඊට අමතරව Upwork. මේකෙදි freelancing, ඒ වගේම content writing මෙන්න මේ වගේ ගොඩාක් දේවල් වලට ඔයගොල්ලන්ට payments ලබා ගන්න පුළුවන් තවත් site එකක් තමයි මෙන්න මේ Fiverr සහ Upwork කියලා කියන්නේ gig works. එහෙම නැත්නම් remote worker කෙනෙක් විදිහට වැඩ කරන්න තියෙන හොඳම sites දෙකක් ලෝකෙම පිළිගත්ත. ඊළඟට Gumroad. digital products විකුණන්න ඕගොල්ලන්ට මෙන්න මේක හරහා හැකියාව තියෙනවා මෙන්න මේ Gumroad එකේ. ඊට පස්සේ Etsy. Etsy එකේ ඕගොල්ලන්ට digital templates විකුණන්න පුළුවන්. ඒ වගේම තමයි ගොඩාක් දේවල් තව තියෙනවා මෙන්න මේ වගේ බලන්න. ඊළඟට content monetization. content monetization ගත්තම ප්‍රධාන වශයෙන්ම ලංකාවේ ඕගොල්ලෝ දන්න දෙයක් තමයි Meta එක. ඒ වගේම තමයි YouTube එක. ඒ වගේම තමයි TikTok තුත් සමහර රටවල් වලට report කරනවා. නමුත් ලංකාවට තාමත් support කරන්නේ නැහැ. ඉතින් මෙන්න මේ හරහා ඔයගොල්ලොන්ට content monetize කරලා මේක හරහා payment එකක් ලබා ගන්න පුළුවන් මාසපතා. ඉතින් PayPal account එක ඔයගොල්ලොන්ට භාවිතා කරන්න පුළුවන් මෙන්න මේ payment එක ලබා ගන්න method එක විදියට. මේ වීඩියෝ එකේ ඔයාට තිබුණු ප්‍රශ්න මෙන්න මේ ප්‍රශ්න 10න් cover වුණා නම් ඔයාගේ එක ප්‍රශ්නයක් හරි අනිවාර්යයෙන්ම comment එකක් එකතු කරන්න. ඒ වගේම තමයි ඔයාට තාමත් PayPal සම්බන්ධව ගැටලුවක් තියෙනවා නම් ඒකත් අනිවාර්යයෙන්ම comment එකක් විදියට එකතු කරන්න. මොකද්ද ඔයාට තියෙන ප්‍රශ්න කියලා. ඉතින් අනිවාර්යයෙන් මේ හැම comment එකක්ම මම මේ විදියට කියවල තමයි මේ ප්‍රශ්න ටික මම සමරයිස් කරලා මෙතෙන්ට අරගත්තේ. ඊට පස්සේ අනිවාර්යයෙන්ම මේකට රිප්ලයි වීඩියෝ එකක් අරගෙන එනවා. ඊට අමතරව අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු PayPal සම්බන්ධව withdrawal එක කොහොමද කරන්න කියලා. ඉතින් ඩීටේල් වීඩියෝ එකක් ඒ සම්බන්ධව ඊළඟට අරගෙන එන්නම්. ඒ කියන්නේ ඊළඟ වීඩියෝ එක නෙමෙයි PayPal සම්බන්ධ ඊළඟ වීඩියෝ එකේදී ඔයාට detail PayPal withdrawal කරන්න කොහොමද කියලා වීඩියෝ එකක් අරගෙන මොකද ලංකාවට මේ වෙද්දි මේක access එක ලැබිලා තියෙන නිසා ඒ හරහා කොහොමද ගන්න කියලා අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් අරගෙන එනවා. ඊට අමතරව Amilnet PayPal කියලා ඔයගොල්ලන්ට search කරලා PayPal account create කරන විදිහ මේ හැම දෙයක්ම YouTube එකේ බලන්න පුළුවන්. ඊට අමතරව ඔයාට PayPal සම්බන්ධ playlist එකක් මෙන්න මෙතන තියෙනවා. මේ playlist එකට ගිහිල්ලා PayPal සම්බන්ධව හැම වීඩියෝ එකක් මෙතෙන්දී නරඹන්න හැකියාව තියෙනවා. ඉතින් එහෙමනම් ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක බලුවට මේ දක්වා. තවත් වීඩියෝ එකක් අරගෙන තවත් දවසකින් හම්බෙමු. එතෙක් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා බලන්න. මම අනිල